ඉතින් මම මේ next step advice තුලින් ඇවිල්ලා තියෙන්නේ SIT campus එකේ student accommodation අංශයට. එතකොට මම මේකට ඇත්තටම මට ඉන්වයිට් කරා මේ මිස්ටර් මොහාන් Southern Fern Institute එකේ. මොහාන් බොහොම ස්තුතියි මාව ඉන්වයිට් කරාට මේක බලන්න යන්න එන්න. ඉතින් මම ඕගොල්ලන්ට මේක ගැන දැනගන්නේ කිතා වැදගත් හින්දා ඇත්තටම මෙතෙන්ට ඇවිල්ලා ඉදිරිපත් කරන්න කල්පනා කරා. ඇත්තටම දැන් බලන්නකෝ මේ තියෙන්නේ ස්ටුඩන්ට් apartment එකක්. ඒගොල්ලන්ගේ තියෙන එක පොඩි ස්ටුඩන්ට් apartment එකක්. මෙතනදී පේනවා ඔයගොල්ලන්ට මේ තට්ටු දෙකකට මෙතන තියෙන්නේ මේ එක section wise තියෙන්නේ ඔක්කොම ස්ටුඩන්ට්ස්ලා ඉන්න apartment. එතකොට මේක එක 2 bedroom 3 bedroom apartment නේද මොහොන් තියෙන්නේ. ඔව් මේක ඇත්තටම 2 bedroom 3 bedroom apartments තියෙනවා. ඒ කියන්නේ ස්ටුඩන්ට් පුළුවන් ඒගොල්ලන්ගේ කියන්නේ එයා ෆැමිලි එකක් එක්ක එනවා නම් එයා සිංගල් එනවා නම් එක වෙන් කරගන්න. සිංගල් shared accommodations වෙන් කරගන්න නම් $150 per week වගේ වැටෙන්නේ including all bills. අපිට ඕක්ලන්ඩ් වල ඒ ගානට හම්බ වෙන්නේ නැහැ ඇත්තටම. කවදාවත් හොයාගන්නත් බෑ. especially parking ඒගොල්ලන්ට free parking තියෙනවා. ඕන තරම් parking තියෙනවා. මේ outside parking උත් use කර හැකි තමන්ගේ තියෙනවා. අයිත් එක families එනවා නම් ඒගොල්ලන්ට $350 up to ගන්න පුළුවන්. එතකොට මේ එක යුනිට් එකක් මෙයාලට ගන්න පුළුවන්. 2 bedroom 3 හරි තියෙන. ඊට පස්සේ මට දැනගන්න හම්බුණා විට්නි කිව්වා මේ ඒගොල්ලන්ට මේ ගාඩන් එක උනත් සෙල්ලම් කරන්න යූස් කරන්න පුළුවන්. ඕන කොහොමත් යන මේ පයින් යන දුර කොලෙජ් එකට තියෙන. කොලෙජ් තියෙන්නේ ප්ලේ ඒරියාස් හැමදේම තියෙනවා. මෙතන මේ වොෂින් ඒරියා එකකුත් තියෙනවා. ලොන්ඩ්‍රි එක. first 2 weeks free මේගොල්ලන්ගේ ඇත්තටම. අන්න ඒක ගොඩක් වටිනවා. මොකද ස්ටුඩන්ට් කෙනෙක් ලංකාවෙන් ආවහම ඒගොල්ලෝ ඇත්තටම දන්නේ නැහැ මෙහි රටේට කොහොමද ඇවිල්ලා ඒ කියන්නේ ඉන්ටර්නෙට් පැකේජ් එක ෆෝන් එක වුණත් ඒ කියන්නේ ඒගොල්ලෝ හදාගන්න ඉස්සෙල්ලා ඒගොල්ලන්ට පොඩක් කල් යනවා. ඉතින් ස්පෙෂලි ආපු ගමන් ඉන්න තැනක් ෆ්‍රී 2 weeks දෙනවා කියන්නේ ඒක ලොකු දෙයක්. ඔව්. ඒ විතරක් නෙමෙයි යාලා එයාපෝට් පිකප් එක අරේන්ජ් කරලා දෙනවා. ඊට පස්සේ මෙතන කමියුනිටි එක වුණත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. මේ ලොකු අර ඕක්ලන්ඩ් වගේ ගොඩක් ක්‍රවුඩඩ් කමියුනිටි එකක් නෙමෙයි. හරිම රෂ් එක අඩුයි. සහ ඉන්න අය හරිම ෆ්‍රෙන්ඩ්ලි. දැන් අපි එක්ක වුණත් හොඳට කතා බහ කරනවා. නෑ ඔයගොල්ලන්ටත් පේනවා ඇති අද මේ කිසිම කෙනෙක් එළියේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ගේ තමන්ගේ වැඩවලට ගිහිල්ලා ඉතින් දැන් මේ තියෙන්නේ පොඩි සාම්පල් apartment එකක්. දැන් මේකේ ඔයාලට පේනවා මේ පොඩි ලිවිං ඒරියා එකක් තියෙනවා. ඇතුලේ රූම්ස් තියෙනවා. හැමදේම ෆර්නිෂ්. TVs kitchen එකේ තියෙන බඩු මුට්ටු හැමදේම දීලා තියෙන්නේ 2 bedroom unit එක. 2 bedroom එක හැබැයි චුට්ටක් පොඩි එකක්. මීට වැඩිය ගොඩක් ලොකුයි සමහරව. heating ඔක්කොම free. මේකට ඔක්කොටම price එක included කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ලොකු දෙයක් නේ. especially furnitures එක දෙනකොට ඒක ආපු ගමන් ඔයගොල්ලන්ට ඇත්තටම මේගොල්ලෝ ඇත්තටම මෙහි ආපු ගමන් ඔයගොල්ලන්ට ඇත්තටම කිචන් ඒ කියන්නේ බඩු ටික විතරයි ගන්න තියෙන්නේ. උයන බඩු ටික විතරයි ගන්න තියෙන්නේ. එතකොට ඔක්කොම ඒගොල්ලෝ ෆැසිලිටි එක දෙනවා. එතකොට ඒක 2 weeks free කියන්නේ හැසල් එකක් නැහැ. ඒගොල්ලෝ සෙටල් වෙනකම්. අනිවාර්යයෙන්ම. ඉතින් මේක මේ SIT campus එකේ තියෙන සුවිශේෂී දෙයක්. මොකද සමහර campus වල මේ වගේ ගොඩක් ෆැසිලිටිස් තියෙන accommodations සහ මේ වගේ environment එකක් නැහැ. මොකද අපි ගොඩක් travel කරා. කියන්නේ අපි හැම campus එකකටම වගේ ගියා නිව්සීලන්ඩ් වල තියෙන. ඉතින් ගොඩක් සුවිශේෂී ලක්ෂණයක් හැටියට අපි දැකපු දෙයක් තමයි ඒකනේ. එතකොට මේ අනිත් එක දැන් මේ ඒරියාස් වල එහෙම ජොබ්ස් එහෙමත් වැඩි මොකද ගොඩක් ස්ටුඩන්ට්ස්ලා එනවා අඩුයිනේ අර රෂ් එක අඩු හින්දා ජොබ්ස් තියෙනවා. ඒ කියන්නේ මේ ඇත්තටම අපිට ඒක අපි ඇත්තටම දැක්කා ඒක ජොබ්ස් මාකට් එක මෙහෙදී දැන් ගොඩක් අයට අපි කතා කරනකොට උනත් කිව්වා ඒගොල්ලෝ එච්චර අපහසුවක් නැතුව ජොබ්ස් හොයාගත්ත ඇවිල්ලා සති කීපයක් ඇතුළත කියන එක අපි දැනගන්න ලැබුණානේ. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි ඇත්තටම ලංකාවේ ඉඳන් නිව්සීලන්ඩ් වලට ඇවිල්ලා SIT කැම්පස් එකේ ෆ්ලයිට් මැනේජ්මන්ට් මාස්ටර් එකක් කරලා ඊට පස්සේ ඒ කැම්පස් එකේම ලෙක්චරර් කෙනෙක් වෙලා තවත් ළමයින්ට උගන්වන ලංකාවේ අපේම ලෙක්චරර් කෙනෙක් ගැනත් කතා කරා. එයාගේ අත්දැකීමුත් අපි බෙදාගත්තා. ඒ වගේම ඕගොල්ලන්ව අපි මේ කැම්පස් එකේ accommodations facilities බලන්නත් එක්කගෙන ගියා. ඉතින් මේ ඇත්තටම අපි මේ කැම්පස් එකේ ගත කරපු කාලෙන් කොටසක් විතරයි මේ වීඩියෝ එකේදී පෙන්නලා තියෙන්නේ. අපේ තවත් මේ කැම්පස් එකේ කරපු වීඩියෝ කිහිපයක්ම තියෙනවා. අපි ඒවත් ඕගොල්ලන්ට ඊළඟ වීඩියෝ සීරීස් එකේදී පෙන්නන්නම්. එතකන් ඕගොල්ලෝ අපිත් එක්ක රැඳී ඉන්න. මේ වීඩියෝ බලලා ඔයා දැනුම වැඩි කරගන්න. ඔයාට නිව්සීලන්ඩ් වල කෝස් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒට අවශ්‍ය කරන කෝස් එක මොකක්ද? ඔයාට ගැලපෙන කෝස් එක මොකක්ද කියන එක ගැන හොඳ අවබෝධයක් මේ වීඩියෝ සීරීස් එකේ දැනගන්න පුළුවන් කියන එක අපිට විශ්වාසයි.